අයිබෝවන් වාසනාවක් විශ්වගුරු YouTube නාලිකාව සමඟ එක්වන ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා. කලියුග වර්ෂ 5127ක්ද ශ්‍රී බුද්ධ වර්ෂ 2570ක්ද සක වර්ෂ 1948ක්ද ක්‍රිස්තු වර්ෂ 2026ක් වූ ඇසළ මස හෙවත් ජූලි මස මේෂ ලග්න පලාඵල විස්තර පැවසීමටයි මා දැන් සූදානම් වන්නේ. අපි එසේනම් මුලින්ම විමසා බලමු. මේෂ ලග්න හිමියන්ට මෙම ජූලි මාසයේ ලග්නයේ ගහෙන් පිහිටා ඇති ආකාරය කෙසේද යන්න. ජූනි මාසයේ ආරම්භයේ සිට මේෂ ලග්න හිමියන්ගේ දෙවැන්නේ කුජ ගහයත්, තුන්වැන්න රාශියේ රවි ගහයත්, හතරවන රාශියේ බුධ ගුරු සමගත්, පස්වන රාශියේ සිකුරු කේතු සමගත්, නවවන රාශියේ චන්ද්‍රයත්, 11වන රාශියේ රාහු ග්‍රහයත්, 12වන රාශියේ සෙනසුරු ග්‍රහයත් යන ආකාරයටයි ග්‍රහයන් පිහිටා ඇත්තේ. මෙහිදී මේෂ ලග්න හිමියන්ට මෙම ඇසළ මාසේ හෙවත් ජූලි මාසේ ග්‍රහයින්ගෙන් ඇතිවෙන්නා වූ හොඳ සහ නරක ප්‍රතිවිපාක කෙසේ ඇතිවන්නේද යන්න අපි දැන් විමසා බලමු. ලග්නාධිපති ග්‍රහයා වන්නේ කුජ ග්‍රහයයි. මෙන්න මේ කුජ ග්‍රහයා ඔබගේ කේන්ද්‍රයේ දෙවන්නේ පිහිටා තිබීම තුළින් ඔබට වාසනාවන්ත ආර්ථිකයකට හිමිකම් පෑමට අවස්ථාවක් එළඹෙන මාසයක් බවට පෙන්වා දීමට පුළුවනි. ඒ වගේම මේෂ ලග්න හිමි ඔබගේ වෙනදාටත් වඩා වේගයෙන් ක්‍රියාශීලී ලෙස අහඹු අවස්ථා උදාවීමක් තුළින් ඔබගේ ආර්ථික ශක්තිය වැඩි දියුණු වීමක් පෙන්වීමට හැකියාවක් ලැබේ. ඔබ යම්කිසි කෙනෙකුට ණයට මුදලක් ලබා දී තිබූ අතර එම මුදල ඔබට ලබා ගැනීමට නොහැකියාවක් තිබූ කාල වකවානුවක මෙන්න මේ මාසේ එම මුදල් ඔබට ලබා ගැනීමට හැකියාවක් ලැබෙන මාසයක් බවටද පෙන්වා දීමට පුළුවන්කමක් ලැබේ. ඒ වගේම ඔබ බලක් ශක්තිය ආශ්‍රිත රැකියාවකට සියලු සුදුසුකම් සපුරා තිබීම නිමිත්තෙන් එම රැකියාව අවස්ථාව උදා කර ගැනීමට හැකියාවක් ලැබෙන මාසයක් බවටද මේ මාසය පෙන්වා දීමට පුළුවන්කමක් ලැබේ. ඒ වගේම මේෂ ලග්න හිමි ඔබට කායික ශක්තිය, මානසික ශක්තිය වැඩි දියුණු කර ගැනීමට හැකියාවක් ලැබෙන කාල පරාසයක් බවද පෙන්වා දීමට හැකියාවක් ලැබේ. ඔබ නිවස ආශ්‍රිත අලංකාරණවත් අයුරින් ඔබගේ නිවස පරිසරය තබා ගැනීමට දැඩි උත්සාහයක නිරත වන මාසයක් බවටද මේ මාසයේ පත්වනු ඇත. මේෂ ලග්න හිමි ඔබ ජීවිතයේ වෙන කාල වකවානුවලට වඩා දැඩි පරිස්සමින් මෙන්ම ජීවිතයට ඔබ මහත් ආදරයක් දක්වන මාසයක් බවටද මේ මාසයේ පත්වනු ඇත. ඒ වගේම මෙතෙක් ඔබ ඔබගේ ඉඩම්වල යම්කිසි සංවර්ධන කටයුත්තක නියැලී නොසිටි අතර මෙන්න මේ මාසයේ ඔබට සිතවිල්ලක් ඇති වෙනවා
මේ ඉඩම පිළිබඳව ඉහළ සංවර්ධනයකට යොමු කර ගැනීමෙන් ඔබගේ ආර්ථික ශක්තිය දියුණු කර ගැනීමට යම්කිසි වගාවක් ව්‍යාපාරයක් මෙන්ම වාණිජ වගාවකට ඉඩම යොමු කර ගැනීමක් සිදුවන මාසයක් බවට පෙන්වනු ලැබේ. ඒ වගේම මේෂ ලග්න හිමි ඔබ දැනටමත් අධ්‍යාපනය හදාරන දරුවෙක් නම් ඔබට මේ මාසය තුල ක්‍රීඩා ජයග්‍රහණ ඉහළ ජයග්‍රහණ රාශියක් උදාවීමක් සිදුවෙන මාසයක් බවටද පත්වනු ඇත. මේෂ ලග්න හිමි ඔබ මේ මාසයේ විවිධ උත්සව කටයුතු සඳහා යොමුවීමක් සිදුවන මාසයක් බවටද මා මතක් කර දෙන්නෙමි. ඒ වගේම ඔබ පළාත් ක්‍රීඩා ආදියෙන් ඉහළ ජයග්‍රහණයක් හිමි කර ගැනීමට ඇති අවස්ථා වැඩි වන මාසයක් බවටද මේ මාසයේ පත්වනු ඇත. මේෂ ලග්න හිමි ඔබ මෙන්න මේ ඇසළ මාසයේ ඇසළ සඳ උදාවත් සමග ඔබේ පාසල්වල විවිධ උත්සවවලට සහභාගී වීම තුළින් ඔබට පාසල්වල එම උත්සව තුළින් කීර්තිය ප්‍රශංසාව ලබා ඉහළ පාසලකට ඔබ තෝරා ගැනීමක් සිදුවන අවස්ථා උදාවනු මාසයක් බවටද පත්වනු ඇත. ඒ වගේම මේෂ ලග්න හිමි ඔබ මානසික සතුට මානසික සැනසීම වෙනුවෙන් ඔබගේ ආගමානුකූලව එම ස්ථානවලට ගොස් වත්පිළිවෙත්වල වැඩිපුර නියැලීමක් සිදුවන මාසයක් බවටද මේ මාසයේ පත්වනු ඇත. ඒ වගේම ඔබ දුර ගමන් බිමන් සඳහා දැඩි කැපවීමක් උනන්දුවක් දක්වන මාසයක් බවට පෙන්වමි. ඔබගේ දරුවන්ගේ යම්කිසි ඉදිරි දැක්මක් සඳහා ඔබට විශාල මුදල් පරිත්‍යාගයක් සිදු කිරීමට ඇති අවස්ථාද වැඩිවන මාසයක් බවට මේ මාසයේ පත්වනු ඇත. ඒ වගේම මේෂ ලග්න හිමි ඔබ මේ කාල වකවානුව තුල ගුරු ග්‍රහයාගේ මහදශාවක හෝ අන්තර් දශාවක පසුවන මේෂ ලග්න හිමියෙක් නම් ඔබට මෙන්න මේ මාසය තුල සුවිශේෂී කඩයින් රාශියක ගමන් කිරීමට හැකියාවක් ලැබෙන මාසයක් බවටද පත්වනු ඇත. ඒ වගේම මේෂ ලග්න හිමි ඔබ පවුලේ සතුට පිළිබඳව දැඩි විමසිල්ලෙන් දැඩි උනන්දුවෙන් පසුවන අවස්ථා එළඹෙන මාසයක් බවට පත්වනු ඇත. ආදරණීය මේෂ ලග්න හිමියනි ඔබට ඔබගේ පවුල පිළිබඳව දැඩි කැපවීමක් උනන්දුවක් දක්වන කාලයක් බවද එම දැක්වීම තුළින් ඔබට ඔබගේ පවුලේ ජයග්‍රහණ සඳහා මානසික සතුටක් ඔබට බුද්ධි විඳීමට හැකියාවක් ලැබෙන කාල පරාසයක් බවද පෙන්වා දෙමි. ඒ වගේම මේෂ ලග්න හිමි ඔබ ඉහළ තරඟ විභාගවලට පෙනී සිටින්නේ නම් මෙන්න මේ මාසයේ ඔබට ඉහළ ලකුණු පරාසයකට ගමන් කිරීමට හැකියාවක් ලැබෙන මාසයක් බවටද පත්වනු ඇත. ඒ වගේම මේෂ ලග්න හිමි ඔබට මේ මාසයේ පුරාවටම තරමක් ගැටලු සහගත තත්ත්වයන්ද උදාවන බව පෙන්වා දෙමි. ඒ ගැටලු අතර මේෂ ලග්න හිමි ඔබ දැනටමත් සෙනසුරු ඒරාෂ්ටකයක ආරම්භයක සිටින බව මතක් කරමි. ඔබ මෙන්න මේ සෙනසුරු ඒරාෂ්ටකය තුළින් ඔබගේ ජීවිතයේ නොසිතූ අයුරකින් යම්කිසි කාල වකවානුවකදී දැඩි පසුබෑමකට හසුවීමට නියමිත කාලයක්
ඉදිරියේදී උදා වනු බවද මතක් කර දෙන්නෙමි. එයට සෙනසුරු ඒ රාෂ්ට්‍රකයකට අදාළ සෙත් සාන්ති සහ වත්පිළිවෙත් සිදු කර ගන්නා ලෙසද මා ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේෂ ලග්න හිමි ඔබ පෞල් ජීවිතයක් දැනට ගත කරන විවාහක අයෙක් නම් ඔබගේ විවාහ සහකරුට තරමක් රෝගා පීඩන බාධක ඇතිවන මාසයක් බවටද මේ මාසය පත්වනු ඇත. එබැවින් ඔබගේ සහකරු පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවීමක් ඇති කරගන්නා ලෙසද ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඒ වගේම මේෂ ලග්න හිමි ඔබගේ ශරීරය සම්බන්ධයෙන් ඔබ විශේෂ අවධානයක් යොමු කර ගැනීමට සිදුවන අවස්ථා ඇතිවනු ඇත. ඔබට වෛරස් රෝගාබාධ හට ගැනීමක් ඇතිවන කාලයක් බවද පෙන්වා දෙමි. එබැවින් ඔබ පරිසරයේ ආශ්‍රිත විශාල ජනගහනයක් රැස්වන ස්ථානවල වැඩිපුර රැඳීමකින් තොරව ජීවත්වීමට හැකියාවක් ලැබෙන්නේ නම් මෙන්න මේ මාසය ඔබට ඔබගේ ජීවිතයේ ජය ගැනීමට හැකියාවක් ලැබෙන මාසයක් බවට පෙන්වා දෙමි. ඒ වගේම මේෂ ලග්න හිමි ඔබ ලොතරැයි පත් ආදිය මිලදී ගන්නේ නම් මා ඔබට ජය අංක කිහිපයක් ප්‍රකාශ කරන්න. ඒ ජය අංක අතර අංක 3, අංක 5, අංක 0 සැදුල්ලත් ටිකට්පත් මිලදී ගන්න ඔබට ජයග්‍රහණයක් ලබා ගැනීමට ඇති අවස්ථා වැඩි වන කාලයක් බවද පෙන්වා දෙමි. මෙතෙක් වෙලා විශ්වගුරු YouTube නාලිකාව නැරඹු ඔබ ඉදිරියේදීත් විශ්වගුරු YouTube නාලිකාවේ පළවන ජ්‍යොතිෂ විශේෂ කරුණු පිළිබඳව අවධානය යොමු කරන ලෙස ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටින අතර ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක් වේවායි පතමි.